එහෙම අර මැත්ස් වලට හදපු මොළ බයෝ වලට හදපු මොළ කියලා එහෙම නැහැ. මේ නියම ප්‍රශ්නයක් ළමෙක් අහද්දිත් මේ ඊයේත් එහෙම ළමෙක් ඇහුවා සබ්ජෙක්ට් එක විතරයි වෙනස්. මේ ඒක දැන් ප්‍රශ්නේ හොයාගන්න බැහැ. මේ කතා කරන අයගේ අතීතය එක්ක බැලුවාම මම එච්චර කාලකන්ණි වෙලත් නැහැ. මම පිළිවෙල ක්ලාස් වලත් ඉන්නවා. මට එෆේ අඩුම ගානේ මට එෆේ එකකුත් නැහැ. මං කාලේ කන්නේත් නැහැ. ඒ වුණාට මට මේක කරගන්න බෑ. නෑ ඒක මාර හොඳ ප්‍රශ්නයක්. එතකොට මට ෆිසික්ස් ගැලපෙන්නේ නැතුව ඊයේ ළමයි ඔය ප්‍රශ්නේ ඇහුවා කියන්නකො ඔය කතාවෙන් පස්සේ මට බයෝ කලපෙන්නේ නැති වෙද්ද කියලා. ඔය ටික කොහොමම කරලා. බයෝ වලදීත් එයා එහෙම ඉෆෙක්ට් එකක් දෙනවා හරියන්නේ නැහැ කියලා. හරිද? ඒක ප්‍රශ්න උත්තරේ මේකයි. ඔයා මේ A level වලින් දක්ෂයෙක්ද නැද්ද කියලා මනින්නේ ඔයාට ඉස්සරහට ෆිසික්ස් පුළුවන් වෙන්නවත් බයෝ පුළුවන් වෙන්නවත් කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නවත් නෙමෙයි. මෙතන දීලා තිනා එකිනෙකට වෙනස් චැලෙන්ජස් තුනක්. ෆිසික්ස් කියන්නේ එක විදිහක චැලෙන්ජ් එකක්, බයෝ කියන්නේ තව විදිහක චැලෙන්ජ් එකක්, කෙමිස්ට්‍රි කියන්නේ තව විදිහක චැලෙන්ජ් එකක්. ඒ දේවල් සඳහා ඔයාගේ වැඩ කිරීමේ විදි වෙනස්. බයෝ වල තියෙන ඔයාට යම් ෆ්‍රේම් එකකටම වැඩ කරන්න පුළුවන්ද කියලා බලන්න එක. කෙමිස්ට්‍රි වල තියෙන්නේ යම් මිශ්‍රිත තත්ත්වයක්. ෆිසික්ස් වල තියෙන්නේ තවත් දෙයක්. හිතන, ඒ කියන්නේ ලොජික් එකකට එක්ක ඔයාලට වැඩ කරන්න පුළුවන්ද කියන එක. එතකොට ඔය චැලෙන්ජස් තුනක් මේ A level වලට මිනිස්සෙක්ට දීලා ඔය තුනෙන් මිනිස්සයාට දෙන්න පුළුවන් හොඳම කෝස් එක ලංකාවේ දෙනවා. මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි දෙනවා. ඉතින් සරලව තේරුම් ගන්න මේක මේ ඉගෙන ගන්න මේක අනාගතයේ හින්දා නෙමෙයි. දැන් බයෝලමෙක් එහෙනම් මොකටද මේක ඉගෙන ගන්නේ? බයෝලමෙක්ට මේක වටිනාකමක් එන තැන් ගොඩාක් තියෙනවා. නමුත් ඇත්තටම මූලික වශයෙන් වෛද්‍යවරයෙක් වෙද්දි මේක එච්චර ලොකු දෙයක් නෑ. එතනින් එහාට කන්සල්ටන්ට් කෙනෙක් වෙනකොට එහෙනම් මේක ගොඩක් වටිනවා. නමුත් මූලික වශයෙන් වෛද්‍යවරයෙක් වෙද්දි එච්චර ෆිසික්ස් පුළුවන් වෙන්න ඕනේ නෑ. ඒතර ඇයි මේ මෙහෙම එකක් දීලා ඉතින් එහෙම අහන්නේ? ඉතින් එච්චර සම්බන්ධයක් නැත්තම්. මේ වාට දෙන්නේ වගේ ජීවිතේට එන්න පුළුවන් ඉස්සරහට එන්න පුළුවන් තවත් චැලෙන්ජස් තුනක් වගේ දෙයක් විතරයි. ඒ චැලෙන්ජස් තුන වාට ගන්න පුළුවන් නම් ඔයා සුදුසුකම් සහිත පුද්ගලයෙක් විදිහට පිළිගන්නවා මේ ඉස්සරහට ඕන දෙයක් කිරීම සඳහා. එච්චරයි. නැතුව මේ සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් ඇත්තරම ගත්තොත් සාමාන්‍යයෙන් ඔයා software field එකක වගේ වැඩ කරනවා නම් නැත්නම් මොනවා හරි ඉංජිනේර කෙනෙක් වෙලා වුණත් සමහර field වල වැඩ කරද්දි මේ physics වත් ආයි කවදාවත් මේ ඕනෙ වෙන්නේ නැහැ. මේ කැම්පස් එකේ ගන්න දේවල් සමහරට ඕනෙ වෙන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ සමහරට දැන් ඔයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් බොහෝ විට සමහර විට පොඩ පොඩ ඕන වෙනවා වෙන්න පුළුවන්. බොහෝ විට මේවා ඉතින් ඕන වෙන්නේ නැහැ. මේ ෆිසික්ස් එහෙම ඕන වෙන්නේ නැහැ. එතකොට මේ දීලා තියෙන්නේ යම් මැනීමේ දේවල් තුනක්. මේ තුන ඔයාට කරගන්න පුළුවන්ද කියලා බලලා ඒ කියන්නේ ඔයාට ඕනේ චැලෙන්ජ් එකක් ගන්න සුදුසු ලෙස ඒගොල්ලෝ නම් කරනවා එච්චරයි. නිකන් දේවල් තුනක් විතරයි. ඒ නිසා මට මේක බෑ මට මේක හරියන්නේ නැහැ කියලා ගන්නෑ. දැන් මෙතන මැත්ස් වලට හොඳටම ලකුණු තියෙන එකාට හෙට ඉඳන් බයෝ පාඩම් කරලා බයෝ ලියන්න කිව්වොත් උර පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි චැලෙන්ජ් එකක් ගන්න තියෙන හැකියාව. ඊට පස්සේ දැන් මෙතන බයෝ හොඳටම පුළුවන් එකාට හෙට මැත්ස් පේපර් එකක් ලියලා හෙට බැරි වෙයි මාස දෙක තුනක් දීලා මෙන්න මේ ටික අධ්‍යයනය කරලා මේකෙන් පේපර් එකක් දෙනවා කිව්වොත් ඒ චැලෙන්ජ් එක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ චැලෙන්ජ් එක ගන්න එකයි මනුස්සයාගේ දක්ෂතාවය. ඒ සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක නෙමෙයි. චැලෙන්ජ් එක ගන්න එක. ඒකයි මේ බලන්නේ. ඔයාට මේ අභියෝගේ බාර ගන්න පුළුවන් තරම් ඔයා දක්ෂයද නැද්ද? එච්චරයි. ඊට පස්සේ ඔයාට එක එක චැලෙන්ජස් එනවා ජීවිතේ එක එක කාලෙදි. ඉතින් ඒවා ගන්න පුළුවන් වෙනවාද නැද්ද කියන එක තමයි මෙතනින් බලන්නේ. නැතුව ඒ නිසා මේ සබ්ජෙක්ට් එකට හදපු මිනිස්සු කියලා කවුරුවත් නැහැ. එහෙනම් ෆිසික්ස් වලට හරියන මිනිස්සු, බයෝ වලට හරියන මිනිස්සු, කෙමිස්ට්‍රි වලට හරියන එහෙම නැහැ. යම් දේවල් තුනක් ඔයා මේකට මහන්සි වුණොත්, ඔයා මේකට අවශ්‍ය කාලය දුන්නොත්, අවශ්‍ය දේවල් හරියට කරොත් ඔයාට මේක පුළුවන් වෙනවා. ෆිසික්ස් උත් එච්චරයි, කෙමිස්ට්‍රිත් එච්චරයි, බයෝත් එච්චරයි, මැත්ස් උත් එච්චරයි. හරිද? දැන් අද මැත්ස් අයිලන් මැත්ස් වලින් ඒ ඉන්ජිනියරින් යන එකට චැලෙන්ජ් එකක් දීලා ඊළඟ පාර බයෝ ලියලා මෙඩිසින් කිම්පලයන් වෙන්න බං කිව්වොත් උඩ යන්න පුළුවන්. අනිවාර්යෙන් යන්න පුළුවන්. ඌ වැඩ කරොත් ඌ ඒ උඩ එහෙම චැලෙන්ජ් එකක් දීලා කිව්වොත් එහෙම ඌ පාඩම් කරලා එහෙම ඵලයන් කියලා යන්න පුළුවන්. අද මෙඩිසින් යන එකට ඊළඟ පාර චැලෙන්ජ් එකක් දීලා කිව්වොත් එහෙම ඌ කියලා ඉන්ජිනියරින් ගිහිල්ලා වෙන්න බං කියලා යන්න පුළුවන්. එහෙම අර මැත්ස් වලට හදපු මොළ බයෝ වලට හදපු මොළ කියලා එහෙම නැහැ. එහෙම උපදිනකොට එන්නේ නැහැ මූ මැත්ස් එකෙද්ද බයෝ එකෙද්ද කියලා එහෙම එන්නේ නැහැ. ඔයාලට දෙන චැලෙන්ජ් එකක්. ඒ චැලෙන්ජ් එක ඔයා ගන්න ඕනේ. එච්චරයි. ඒ නිසා අර තමන්ට නෙමෙයි මේ සබ්ජෙක්ට් වගේ කියලා හිතන්න එපා. එහෙම එකක් නැහැ. ඒක නිකන් තමන් රවට්ට කරන දෙයක් විතරයි. හරිද? එහෙම නෙමෙයි ඉන්ජිනියරින් වල හියුමැනිටිස් කියලා සබ්ජෙක්ට් තියෙනවා. ඉන්ජිනියරින් කෝස් එක කම්ප්ලීට් කරන්න යද්දී HM ඒ කියන්නේ හියුමැනිටිස් මොඩියුල් කියලා තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම තියෙන වෙනම දේවල්. ඒ කියන්නේ අපිට හියුමැනිටිස් මොඩියුල් තියෙන දේ නම් ජපනීස්. සති දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන් ජපන් භාෂාවේ සෑහෙන දේවල් ටික ඉගෙන විභාගෙ ලියන්න පුළුවන් වෙන්න ඕනේ.
අදාළ නැහැ නේ. අපි ඉතින් මේ ජපනිස් ලියන්න යාවේ. අපි ඒ ලැන්ග්වේජස් කරලා නැහැ නේ. ඉතින් සමහර මොඩියුල් තියෙනවා යෝගා, ඉංජිනේරින්. හරිද? එක මොඩියුල් එක තිබ්බා යෝගා. සෙමෙස්ටර් 3 නැත්තම් 5. මොඩියුල් එක යෝගා. මොඩියුල් එක ෆොටෝග්‍රැෆි සෙමෙස්ටර් 7. ඊට පස්සේ තාමනවාද වගේ ඒවා තිබ්බේ. ඉංජිනේරින් එතික්ස් තිබ්බා ඒක නම් අවුලක් නැහැ නේ. අර වගේ ඒවා තිබ්බා කියන්නේ ෆොටෝග්‍රැෆි, යෝගා, එහෙම අමුතු මොඩියුල් ඉතින් ඉතින් අපිට කියන්න පුළුවන් අපි මැත්ස් කළා නෑ අපි දන්නවා යෝගා කරන්න. එහෙම එකක් නෑ. චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක.